මොනවද බලමු? මේ දාගන්න දෙන්නේ. තමුන් කවුද? අයියා. අයියා. අයියා මාවතින් දන්නේත් නැතුව ඇති. මම කොහොමද දන්නේ? තමුන් කවුද? නකෝ. ගෙවල්ලට ඉතින් 37 න් ලෝදට ඇඳේ ගන්න අයියේ. දන්නේ? මගේ යකා උස්සන්න නැතුව තමුන් කවුද කියලා කියනවා? කියනවා. මං සුවද්දසිරි. අර මේ සෙල්ලයියාගේ ගමේ තමයි මං ඉන්නේ. මේ සෙල්ලයියාගේ අම්මා අසනීපෙලා ස්පීතාලට ඇතුල් කරානේ. අයියා දන්නේ නැද්ද? ඔය සෙල්ලම දන්නවද? අයියේ මං හොඳටම දන්නවා. අම්මා නංගි ඒ මදිවර මම තාත්තවත් දන්නවානේ. සෙල්ලගේ තාත්තා මැරිලා. ඔව් අයියේ ඔව්. තාත්තා මැරෙන්නේ ඉස්සලා ජීවත් වුණානේ. එතකොට තමයි මන් දන්නේ. සුවඳසිරි කියලා යාළුවෙක් ගැන මට සෙල්වා කියලා නෑනේ. ඔයාට ඔක්කොම කියන්න ඕනදානේ. ඊයේ හවස සෙල්ලයියා හාවු මහත්තයට මාව අඳුන්වලා දුන්නා. මේ දවස් දෙක තුනක් මෙහෙ ඉන්න කියලා කිව්වා. දවස් දෙක? අයියේ ඔයා සුමුදු අයියා නේද? හරි. කමක් නෑ. එහෙනම් වාඩි වෙනාකෝ කේල් ගෙඩියක් එහෙම කමුකෝ. කේල් ගෙඩියක් කමු නේද? හොඳ කෙසල්. පොර්දාවනේ. ගන්න අයියා. එතකොට ඔය කියන විදිහට සෙල්ලව හොඳට අඳුරනවා. මම අම්මා සෙල්ලයියාගේ අම්මා. සෙල්ලගේ අම්මා. මනුස්සයෝ මිනිසුන්ට ඔය වගේ කතා කියන්න එපා. මෝඩය. අපි මොනවා කිව්වත් මේ මැරෙන එකම ඉතින් මැරෙනවානේ. ඔන්න බලන්න අයියා. මගේ සීයා. මෙහෙම. මගේ ආච්චි මෙහෙම සීයයි ආච්චි කතා කර හිටියා. බලනකොට මැරිලා. දැක්කද? නෑ. තාත්තා කිව්වේ මේ අපේ ගමේ සියාතෝගෙන මාම කෙනෙක් හිටියා. කිතුල්ගා මුදුනේ. ඊයෝ මල කප හිටියේ. මැරුණා. පැණි? කිතුල් ගහයට හිටපු අය කිතුල් පැණි පීබී හිටියා. දන්නේ දැක්කද? තාත්තා කිව්වේ. මේ දැන් බලන්න අපේ තාත්තා. පොල් ගහේ දිග කෙක්කකින් පොල් කඩ හිටියා. කපාට පොල් ගෙඩියක් ආවා ඔළුවට. එතනම. අයියා එතන නෙමෙයි මේ ටිකක් එහායි. දැක්කද? නෑ තාත්තා කිව්වේ. මැරිච්ච තාත්තා? ගෙදර කවුද? ඉන්ස්පෙක්ටර් අපේ. ඉන්ස්